පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණීන සද්ධින් පංචශීලං ධම්මං සාධකං සුරක්ෂිතං තත්වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti tesang upasamosukoti. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද මේ නිවසේ මෙවන් වටිනා ධර්ම දානමය පින්කමක් මෙලෙසින් සංවිධානය වෙන්නේ. මේ 3 මාසයකට මත්තෙන් ප්‍රාණෝසපත් කාලිංග දයස් මහත්මයා සිහිපත් කරලා එතුමාට පළවෙනි සංග්‍රහ කිරීම පිණිස පින් අනුමෝදන් කිරීම පිණිසයි. එක්කම බණ අසන හැම දෙනාටම මේ උතුම් ධර්ම දානමය කුසල බලයෙන් නිර්වාණ අවබෝධය සිද්ධ කරගන්න ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි මේ වටිනා පින්කම මෙලෙසින් කරන්නේ. මේ වගේ පින්කම් බුදුහාමුදුරු ධර්මයෙන් දක්වලා තියෙන්නේ සත්පුරුෂ පින්කම් කියලා. අම්බල තාත්තල මේ ලෝකේ ජීවත් වෙලා කවදා හරි දවසක මේ ගියාට පස්සේ ගුණගරුක සත්පුරුෂ දරුවන්ගේ පරම වගකීම යුතුයකම විය යුත්තේ ඔවුන්ගේ ගුණ සිහිපත් කරලා මෙලෙසින් පින් අනුමෝදන් කිරීම. අතරච ප්‍රාණ පීතානං කාලගතානං දක්ඛිනං අනුපදස්සක කියලා දක්වලා තියෙන්නේ. ඉතින් ඒ අනුව බැලුවාම මේ පින්කම යුතුයකමක් ඉෂ්ට කිරීම. මේ පින්කම කෙලෙහි ගුණ සැලකීම. පරලෝසපත් ඥාතීන්ට කරන විශාල ඥාතික සංග්‍රහය. ඉතින් පරලෝසපත්
කාලිංග ඩයස් මහත්මයාට පරලොවින් සංග්‍රහ කරන්න නම් ඒ සඳහා ඔයයන්ට ශක්තිය තියෙන්න ඕන. දැන් කවුරු හරි කෙනෙකුට මූල්‍ය අනුග්‍රහයක් ලබා දෙන්න නම් අපි ළඟ ඊට අදාළ මූල්‍ය ශක්තිය තියෙන්න ඕන. ඒ වගේ පරලෝසපත් ඥාතිවරයෙකුට පින් දෙන්න නම් අප ළඟ පුණ්‍ය ශක්තිය ගොඩ නැගී තියෙන්න ඕන. ඉතින් මේ පුණ්‍ය ශක්තිය මේ විදිහට බණ ඇසීම තුළ වැඩි කර ගන්න පුළුවන්. දැන් හිතන්න දැන් මේ කාලිංග ඩයස් මහත්මයාට ඔයත් කරපු පරණ පින අනුමෝදන් කරන්න පුළුවන් බැරි. දැන් අවුරුදු 10කට විතර කලින් කරපු එක අපිට මනුවාදපුරේ ගිහිල්ලා නිසායි නේද? පූජාවක් කළා ආමුරුන්ට දානයක් දුන්නේ ඔන්න ඔය අවුරුදු 10කට කලින් කරපු එක මතක් කළා. එතුමාට පින් දෙන්න පුළුවන් බැරි. ඇයි බෑ කිව්වද හේතු කියන්නේ මොකක්ද දැනුත් දැන් මාස 3කට කලින් නැතිලා බැරි නෑ පුළුවන්. පරණ පින් මතක් කරලා පින් අනුමෝදන් කරන්න පුළුවන්. හැබැයි පොදු මානව චිත්ත ස්වභාවයක් තියෙනවා. මොකක්ද මේ චිත්ත ස්වභාවය? ඕනෑම තැනක අපිට වුණා පරණ දේවල් වෙනකොට හිතේ පොඩි චකිතයක් තියෙනවා. ඇඳුමක් ඇඳලා පරණ වෙච්ච ඇඳුමක් තව කාටද දෙන්නද? ඒක අපි දෙන්නේ සතුටෙන් නෙවෙයි. මේ මනස ගන්න මනස මොනෝගියද දන්නේ නැහැ. අදපු බව අහුවේද දන්නේ නැහැ. ආදි වශයෙන් සැකයක් එක්ක. කොහොමද අපි පරණේට කැමති? අපි විතරද? අපි කරන්නේ ලෝකේ අනෝම වගේ සත්වය පරණේට කැමති. අලුතෙන් යමක් දුන්නොත් ඒකේ තියෙනවා කැමති. දැන් ගාමින් පස්සේ ඔයයන්ට සංග්‍රහය තියෙනවද? මම දැක්ක බොකේ සෙට් එකේ සංග්‍රහයක් තියෙනවා. දැන් මේ සංග්‍රහය පොදුයිද නැද්ද? පොදුයි. නේ පොදු සංග්‍රහය. ඉතින් පොදුවේ යමුණ එකම જાති කෑම ටික තියෙනවා. කැමති අය කාලය යන්න පුළුවන්. හැම කෑමක්ද නම් මේකට පුළුවන් නැති වෙනත් පුළුවන්. දැන් ඔය අතරේ එනවා එක්කෙනෙක් විශේෂ එක්කෙනෙක්. අපි එයා ඉන්න බව දැනගෙන කල්ැතුව එයාගේ ගෙදරට ටෙලිෆෝන් කරලා අහනවා. ආවලාට ಗುಣ කෑම මොනවද? ආවලා කන්න කැමති කෑම මොනවද? සුදුසු කෑම මොනවද කියලා අහලා ඉවර වෙලා එයාට මේ කැමති කෑම සූදානම් කරලා. එහෙම සූදානම් කරලා තියලා එයාට කන්න ආරාධනා කරනවා. කන්න ආරාධනා කරනකොටම අර කෑම ටික දැකලා එයා සතුටු වෙනවද නැද්ද? එයා කන්න කැමති කෑම සූදානම් කරලා තියෙන දැක්කම සතුටු වෙයිද නැද්ද? සතුටුයි. ඒ සතුට වැඩි වෙනවා. කොහොමද? ඔයා වෙනුවෙන්මයි මේ කෑම හැදුවේ කියලා කිව්වොත් සතුටුද නැද්ද? සතුටුයි. පොදුවේ ආලු කෑම මට දුන්නා කියනකොට වැඩිද? ඔයා වෙනුවෙන්මයි මේ කෑම හැදුවේ කියලා කිව්වහම එතන තියෙනවා පුද්ගලිකත්වයට එක්ක කරන විශේෂත්වය. ආන්නේ වගේ අපි මලගේ ඥාතිට එක එක තැන්වල විවිධ තැන්වල පින්දෙන පොදුවේ නේ. හැබැයි මේ විදිහට අදාළ පුද්ගලයාගේ නමක් කියලා ඒ පුද්ගලයා වෙනුවෙන්ම විශේෂ වශයෙන් පින්කමක් කරාම
ඒකේනා පින් අනුමෝදන් විය හැකි තැනක ඉන්නවනම් අනේ මගේ නෑයෝ එකතු වෙලා මං වෙනුවෙන්ම පින් අනුමෝදන් කරනවා කියන හැඟීම එනකොට එයාගේ සතුට එයාගේ හදවතේ පිනා යන ස්වභාවය වැඩිද අඩුද? පින කියන්නේ අදයන් පුනාති අන්න එයාගේ හිතේ පින වැඩි කරන්න හැටි. එතකොට අලුතෙන්ම නැවුම් විදියට එයා වෙනුවෙන්ම පින් කරලා එයාගේ නමින්ම පින් අනුමෝදන් කරනකොට එයා ගොඩාක් මේ පින්කම දිහා බලලා සතුටු වෙනවා. ඒකට තමයි අනුමෝදනා කියන්නේ. ඉතින් එහෙම සතුටු වීම තුළ එයා දුගතියක ඉන්නවා නම් එයා පින් අනුමෝදන් වීමත් එක්ක තවදුරටත් එහි රැඳී නැතුව ඒ පින්නට ගැළපෙන සුගතියක එයාගේ ජීවිතය උපද්දවන්න යාට හැකියාව ලැබෙනවා. ඒක තමයි මේ විදිහේ පින්කම් වල තියෙන වටිනාකම. ඉතින් ඒ නිසා එවන් වටිනා පින්කමක් කරන වෙලාවේ ඔබ ඉස්සෙල්ලාම ඒ පරලෝක ඥාතීන් කෙරේ කෘතවේදීත්වයෙන් හොඳට පින් කුසල් රැස් වෙන විදියට හිත තුළ වැඩි වැඩියෙන් කුසලයේ දියුණු වෙන විදිහට හොඳට හිත වෙන දේවල් වලට යොමු කරන්නට බණහන්න ඕනේ. ඒක තමයි කුසලයේ දියුණු වෙන්නේ. ඒක තමයි පින් අනුමෝදන් කිරීම අර්ථවත් විදිහට කරන්න පුළුවන්. මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කරපු ගාථාව මෙතන ඉන්න හැමෝම වගේ අහලා ඇති. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝසුකෝ. කොහෙද මේ ගාථා වැඩියෙන් මහන්නලකේ? කොහෙද? ආංසුකුල වල විමලගේ වල නේද? ආමුදුවරු ඔක්කොම එකතු වෙලා මේ ගාථාව සත්‍යයනා කරනවා. ඊට පස්සේ තමයි ඥාතීන්ට පෑන් වඩල පින් අනුමෝදන් කිරීම කරන්නේ. ඉතින් මේ සත්‍යයනා කරනා වූ ගාථාවේ අදහස අපි ගොඩක් අය හරියටම තේරුම් අරගෙන නැහැ. ඒ නිසා මා කල්පනා කළ මේ වෙලාවේදී මේ ගාථාව ගැන ඔබට කරුණු ටිකක් කියන්න. අපි ඉස්සෙල්ලා මේ ගාථාවේ සරල අදහස හිතට ගනිමු. අනිච්චවත සංඛාර. වත කියන පාලි පදයේ සිංහල තේරුම ඒකාන්තයෙන්ම සුවගි ඒකාන්තයෙන්ම සංඛාරා සංඛාර කියන්නේ සංස්කාර මනෝ ස්වභාවයෙන් යුක්තයිද? අනිච්චා අනිච්චා කියන්නේ අනිත්‍යයි. ඒකාන්තයෙන්ම සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ. සියලු සංස්කාර අනිත්‍යයි සරලව දුරුයි. එතකොට මේ අනිත්‍යයි කියන එක ඊළඟ පදේ විස්තර කරනවා. මොකද අනිත්‍ය කියන්නේ? අනිත්‍යයේ ලක්ෂණ දෙකයි. මොකද අනිත්‍යයේ ලක්ෂණ දෙක? උපාද වය ධම්මිනෝ. අනිත්‍ය ලක්ෂණයේ එක ලක්ෂණයක් තමයි උපාද. උපාද කියන්නේ මොකක්ද? ඇතිවීම. වය කියලා කියන්නේ මොකක්ද? නැතිවීම. අනිත්‍ය ලක්ෂණ දෙකයි ඇතිවීමයි නැතිවීමයි. යමක් ඇති වෙනව නම් ඒකට ආවේනිකයි. මොකද්ද? නැති වෙන එක. උපජ්ජිත්වා නිරුද්ධංති. යමක් ඇති වෙනව නම් ඒ ඇති වෙන සෑම සංස්කාරයක්ම නැති වෙන එක ස්වභාවයක්. ස්වභාවයක්. මොකද්ද ස්වභාවය? නැති වෙන එක. නැති වෙන එකට සංස්කෘතයෙන් කියනවා වචනයක්. නැති වෙන එක. දැන් කවුරු හරි නැති වුණාම අපි කියනවා සංස්කෘත වචනයක්. මොකක්ද? දැන් මරුණාම අපි කියනවා ප්‍රාප්ත කියලා කැලලක් දාලා කියන්නේ. මොන ප්‍රාප්තද? අභාව ප්‍රාප්ත. එන්නේ කියනවානේ අභාව කියන්නේ නැතිවීම. භාව කියන්නේ පැවතීම. පවතින ස්වභාවය
වෙනස් වීම නැතිවීම තමයි අභාව කියන්නේ. එතකොට මේ ලෝකේ හටගන්නා යමක් වෙනස් වීම තමයි අභාව කියලා කියන්නේ. ඒක ඒකාන්ත වශයෙන්ම වෙන දෙයක් නම් ඒක මොකක්ද? ඒක ස්වභාවය. ඒ නිසා සංස්කෘත කියමනක් තියෙනවා. මොකක්ද? අභාව ස්වභාව. අභාව ස්වභාව කියන්නේ අභාවය ස්වභාවයයි. මේ ලෝකේ අභාවය කියලා කියන්නේ අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වෙනවා කියලා කියන්නේ ඇති වෙලා නැති වෙලා යනවා කියන්නේ ඕනෑම දෙයකට ආවේනික ස්වභාවය. අභාවය ස්වභාවයයි. ඒ වගේම මේක අනිත් පැත්ත. මේ ලෝකේ හේතුන් නිසා හටගන්න යමක් වේද ඒ සියල්ලේ ස්වභාවය මොකක්ද? ස්වභාවය අභාවය. ස්වභාව අභාව. බොහොම ලස්සන වචන දෙකක්. අභාව ස්වභාව, ස්වභාව අභාව. අභාවය ස්වභාවයයි, ස්වභාවය අභාවයයි. මේ ලෝකයේ ඉපදීම ස්වභාව කර ඇති යමක් වේද ඒ හැමදේම ස්වභාවය අභාවයයි. එතකොට අපි දැන් බලන්න ඕන ඒ වාගේ ස්වභාවයක් තියෙන දේවල් වලට ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් තියෙන දේවල් වලට කවුරු හරි කෙනෙක් තණ්හාවෙන් බැඳෙන්නේ නැත්තම් ඒවා Tamanට ඕන විදිහට පාලනය කරන්න උත්සාහ කරන්නේ නැත්තම් ආන්නේ එහෙම උත්සාහ නොකර ඉඳීමම මොකක්ද? සැපය. ඇයි උත්සාහ ඒ විදිහට Tamanට ඕන විදිහට වෙනස් වෙන දේවල් පාලනය කරන්න ගිහලා අන්තිමේදී උරුම වෙන්නේ මොකද්ද? දුක. ඇයි Taman හිතන විදිහට Taman පතන විදිහට ඒව නොවෙනස්ව තියාගන්න හිතුවට හැදුවට ඒව නොවෙනස්ව තියෙන්නේ නැහැ. ඒතර Tamanට ඕන විදිහට යමක් පවතින්නේ නැති වුණාම ඒතර වෙන්නේ මොකද? කැමැති දේ නොලැබීම. කැමැති දේ නොලැබීම නිසා තියෙන්නේ මොකද්ද? දුක. එතකොට කවුරු හරි කෙනෙක් ඔන්න ඔය කියන ස්වභාවයේ තීරුම් අරගෙන තණ්හාව ඇති කරගන්නේ නැතුව ඉන්නවනම් ඒකම තමයි සැපය. තේ සංගුප්ප සමෝසුඛ. ඒ තණ්හාව තුනී කර ගැනීමමයි සැපය කියලා බුදුහාමුදුරුවෝ අවධානය කරලා තියෙනවා. දැන් බලමු අපි මොනවද මේ සංස්කාර කියලා කියන්නේ. පින්වත්නි මේ ලෝකේ යමක් හේතුන් නිසා හටගෙන තියෙනවා නම් ඒ හැම එකකටම පොදු දේ කියන නම තමයි සංස්කාර. හේතුන් නිසා හටගෙන තියෙන හැම එකකටම කියන සංස්කාර. එතකොට දැන් මිනිස්සුයෝ විදිහට අපි ගත්තහම අපට පොදුවේ කියන වචනයක් තියෙනවා. මිනිස්සු විතරක් නෙවෙයි. මිනිස්යන්ට, දෙවියන්ට, පෙරේතයන්ට, භූතයන්ට, තිරිසන් සත්තුන්ට හැමෝටම පොදුවේ කියන නමක් තියෙනවා. මොකද්ද නම? සත්වයා. සත්වයා. ඇයි අපිට සත්වයා කියන්නේ? මොකද හේතුව? ඇයි මේ හැමෝටම සත්වයා කියන්නේ? වචනයක් තියෙනවා සංස්කෘතයෙන් ආසක්ත වෙනවා කියලා. ආසක්ත වෙනවා. ආසක්ත වෙනවා කියන්නේ මොකක්ද? ඇලෙනවා. ඇලෙනවා කියන්නේ. අහිමනට අල්ල ගන්නවා. අල්ලගන්නේ අතින්ද හිතින්ද? හිතින් අල්ලගන්න එක තමයි ආසක්ත වෙනවා කියන්නේ. ඒතර මොකක්ද මේ හිතින් අල්ලගන්නේ? හිතින් අල්ලගන්නේ ගොඩවල් පහ.
සත්වයා හිතින් අල්ලගන්නේ ගොඩවල් පහ. මොකද ගොඩවල් පහ එකට අපි කියනවා පංචස්කන්ධය. මොනවාද පංචස්කන්ධය? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔය කියන පංචස්කන්ධය ආසක්ත කරගන්න, අල්ල ගන්න, හිතින් බැඳෙනවා. හිතින් අල්ල ගන්න මොනවද උපකාර වෙන්නේ? හිතින් අල්ල ගන්න උපකාර වෙන්නේ සිතුවිලි. යමක් හිතින් අල්ල ගන්න නම් ඒකට උපකාර වෙන දේ තමයි සිතුවිලි. එතකොට පංචස්කන්ධය අල්ලා ගන්නට හේතු වෙන, අල්ල ගන්නකොට ඇති වෙන ප්‍රධාන සිතුවිලි තුනක් තියෙනවා. ඒ සිතුවිලි තුනට ධර්මයේ කියනවා තණ්හා, මාන, දිට්ඨි කියලා. තණ්හාවයි මානයයි දිට්ඨියයි. දැන් කවුරු හරි කෙනෙක් කොහොමද පංචස්කන්ධය තණ්හාවෙන් අල්ලගන්නේ? තණ්හාව තියෙනකොට හැමතිස්සෙම අපිට හිතට එන හැඟීමක් තමයි මොකක්ද? තණ්හාව තියෙනකොට එන හැඟීම මගේ කියලා. නේද? දේවල් දරවල් වලට තණ්හාව තියෙන අයට හැමතිස්සෙම මගේ කියලා. යාන වාහන මගේ කාර් එක, මගේ වාහනය කියලා. දූ දරුවන්ට මගේ දුව, මගේ පුතා කියන හැඟීම කියලා. ඒ මමයනය, මගේ කම. ඒක කියන්නේ තණ්හාව කියලා. එතකොට ඔන්න මගේ කියන හැඟීමෙන් පංචස්කන්ධය අල්ල ගන්නවා. ඒක කියන්නේ තණ්හා. ඊළඟට මේ පංචස්කන්ධය තුළ මම ඉන්නවා කියන හැඟීමෙන් පංචස්කන්ධය අල්ල ගන්නවා. ඒකට කියන්නේ මාන. ඊළඟට මේ පංචස්කන්ධය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියන හැඟීමෙන් මේ පංචස්කන්ධය අල්ල ගන්නවා. ඒකට කියන්නේ දිට්ඨි. එතකොට පංචස්කන්ධය තණ්හා, මාන, දිට්ඨි කියන සිතිවිලි තුනෙන් අල්ලා ගන්න එක්කෙනාට කියන පොදු නම තමයි මොකක්ද? සත්වයා. ඒ අනුව තමයි අපි මේ පංචස්කන්ධ අල්ලා ගැනීම නිසා තමයි ඒ භවවල ඒ ලෝකවල ඉපදිලා ඉන්නේ. එතකොට අපි මේ මනුෂ්‍ය ලෝකේ කාම භවයට අයිති මනුෂ්‍ය ලෝකයට ආවේනික පංචස්කන්ධයක් අල්ලාගත්ත හින්දා මොකද උනේ? අපිට මනුෂ්‍ය ලෝකෙ ඉපදින්න ඕනේ. ඒ අනුව තමයි දැන් අපි ඉපදින්නේ. එතකොට මෙන්න මේ පංචස්කන්ධ, මේ සත්වයා ආසක්ත වෙලා ඉන්න පංචස්කන්ධයටම පොදුවේ කියන නම තමයි සංඛාර. පංචස්කන්ධයම සංස්කාර පොදියක්. ඇයි මේ සංස්කාර පොදියක් කියන්නේ? ඒ ස්කන්ධ පහම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහම නිකන් හැදිලා නැහැ. ඒව හැදිලා තියෙන මොකෙන්ද? හේතු නිසා. හේතුවක් නිසා. දැන් අපි බලමු කොහොමද හැදිලා තියෙන්නේ කියලා. දැන් ඔන්න ඉස්සෙල්ලාම අපේ ශරීරය. මේ ශරීරයේට පංචස්කන්ධ විග්‍රහයේදී කියන නම මොකක්ද? රූප. මේ ශරීරයට රූප. දැන් මේ රූපය හැදෙන්න ප්‍රධාන හේතුව මොකක්ද? රූපය හැදෙන්න හේතුව රූපේ කුමක් ප්‍රත්‍ය කරගෙනද හැදිලා තියෙන්නේ? මොනවාද? ආහාර නිසා. නේද? මේ රූපය හැදිලා තියෙන්නේ ආහාර නිසා. එතකොට කොහොමද කොතනින්ද ආහාර ගත්තේ? මව් කුසේ ඉඳලා. කවුරු හරි කෙනෙක් මරුණාට පස්සේ ප්‍රතිසන්දි විඥානයක් කලල රූපයක් එක එකතු වුණාම අන්නේ රූපය සවිඥානික රූපයක් වෙනවා. ඒ සවිඥානික රූපය මව් කුසේ ගර්භාෂ පිටියේ රැඳෙනවා. ඒ රැඳුන දාපටන් මොකද වෙන්නේ? අර රූපය මව විසින් ගනු ලබන ආහාර පෝෂක පදාර්ථ බවට පත් කරගෙන කුස ඇතුලේ වැඩෙනවා. අම්මාගේ ආහාර වලින් තමයි ඉස්සෙල්ලේ. ඒතකොට ඒ රූපේ වැඩෙනවා. ඒතකොට ඒ රූපේ විඥානයක් නැත්තම් සවිඥානිකුත් නැත්තම් මොකද වෙන්නේ? ඒ රූපය නැති වෙලා එළියට යනවා. ඒතකොට විඥානයක් දැසගත්ත නිසා තමයි
උසතුලේ රූපේ මෝහන්නේ වැඩෙන්නේ. ඒතර මේ වැඩෙන කාලේ අම්මාගේ කෑම වලින් තමයි ඒක හැදෙන්නේ. මස් වැදල්ලක් විදියට ලොකුලා ඊට පස්සේ ඇටසැකිල්ල හැදිලා ඔළුව කකුල් අත් ආදී ඇවිල්ලා ඊට පස්සේ ඇස් කන් නාස ආදී ඒවා පහළ වෙලා ඒ විදිහට අනුපිළිවෙලින් වැඩෙනවා. එහෙම වැඩිලා ඊට පස්සේ මොකද වෙන්නේ? එළියට එනවා. එළියට ආවට පස්සේ මව් කිරෙන් වැඩෙනවා. ඊට පස්සේ මුදු මොලොක් ආහාරයෙන් වැඩෙනවා. අනුපිළිවෙලින් ආහාර ගොරෝසු වීමත් එක්ක ඝන වීමත් එක්ක ශරීරයේ ගොරෝසු වෙවි ටික මෝරණ තත්ත්වයටපත් වෙලා උන් ගිහිල්ලා ආකාරණ වෙලා ඊට පස්සේ මැදිවියට ඇවිල්ලා ඊළඟට වයසට ගිහිල්ලා ඊට පස්සේ හොඳටම වයසට ගිහිල්ලා ආයි කිරිපොන මට්ටමට වෙනවා. නේද? තාත්තේ මොනවද පස්සේ ඔය ලික්විඩ්ස් මොනවාරි නිවි කකා මේ බලන්න දාලා ඉවත් වෙනවා. මොකද වෙන්නේ? එතකොට මේ උපදී සිට විපද දක්වාම කාලේ රූපය පවත්වා ගන්න උපකාර වෙලා තියෙන මොකක්ද? ආහාරය. එහෙනම් රූපය කියලා කියන්නේ ආහාර ප්‍රත්‍ය කරගෙන තියෙන සංස්කාරය. ඒ සංස්කාර කියන්නේ හේතු නිසා හටගන්න. ඒක රූපය හටගන්නේ මොකෙන්ද? ආහාරය. එහෙනම් රූපය කියලා කියන්නේ මොනවද තියාගන්න සංස්කාරය. එතකොට දැන් ආහාර වෙනස් වෙනවද නැද්ද? ආහාර වෙනස් වෙනවා. එතකොට ඊට සාපේක්ෂව මොකද වෙන්නේ? ආහාර වෙනස් වීමට සාපේක්ෂව මොකද වෙන්නේ? රූපේ වෙනස් වෙනවා. අන්න බලන්න. නේද? එතකොට යමක් හේතු නිසා හටගත්තා නම් අපි කියනවා ඒකට සංස්කාර කියලා. ඒතර රූපේ සංස්කාරයක් වුණා. ඇයි රූපේ සංස්කාරයක් වුනේ? හේතු නිසා හටගත්ත නිසා. රූපය හටගන්න හේතුව ආහාරයයි. ආහාරය කියන්නේ හැමදාම එක විදිහට තියෙන එකක් නෙවෙයි. ආහාරය වෙනස් වෙනවා. ඒතර වෙනස් වීමට සාපේක්ෂව මොකද වෙන්නේ? රූපය නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඒක පැත්ත. ඊළඟට ගත්තාම මේ රූපය හැදිලා තියෙන මූල පදාර්ථ තියෙනවා හතරක්. ඒ මූල පදාර්ථ හතරට කියනවා මොනවා කියලාද? සතර මහා ධාතු. සතර මහා ධාතු. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර. ඒතර මේ හතරටම පොදු ආවේනික ලක්ෂණ තුනක් තියෙනවා. මොකද ලක්ෂණ තුන? ඒකට කියනවා උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, හිතස්ස අඤ්ඤතත්ත පඤ්ඤාය. උපාදෝ කියන්නේ හට ගැනීමක් කියනවා. වයෝ කියන්නේ වේවීමක් කියනවා. නැතිවීමක් කියනවා. හිතස්ස අඤ්ඤතත්තං පවතින ස්වභාවය නිරන්තරයෙන් වෙනස් වෙවි පවතින ස්වභාවයක් තියෙනවා. සරලව කියනොත් ඒ වචන තුනෙන් කියන අනිත්‍ය. එතකොට මේ සතර මහා ධාතු කියලා කියන්නේ මොනවද? අනිත්‍ය වූ මූල පදාර්ථ හතරක්. ඒතර අනිත්‍ය වූ මූල පදාර්ථ හතරක සංයුතියෙන් නිර්මාණය වෙච්ච රූපය නිත්‍ය වෙන්නේ. නිත්‍ය වෙන්නේ ඒකත් අනිත්‍ය වෙලා. දැන් අපි අපේ ශරීරයේ තියෙන මේ සතර මහා ධාතුන් ප්‍රකටව බලපාන හැටි කොහොමද කියලා බලන්න. පිළිතුරේ අපේ මේ ශරීරය හැදිලා තියෙන විදිය බැලුවාම මේ ශරීරයේ තියෙනවා පුනබ කොට්ඨාස කීයද? 32ක්. පුනබ කොට්ඨාස 32ක් තියෙනවා. ඒ 32කින් 20කම වැඩියෙන් තියෙන පඨවි ධාතුව. 20කම වැඩියෙන් තියෙන පඨවි ධාතුව. සරලව කිව්වොත් පඨවි ධාතුව කියන්නේ මේ ශරීරයේ තියෙන පොළොවට පස් වෙලා යන දේ. පොළොවට පස් වෙලා යන දේ. දැන් මේ ශරීරේ මොනවද පොළොවට පස් වෙලා යන්නේ බලන්න කියන්න. කේස්, ලෝම, නිය, දත්, හම, මස්, ඇට, නාහාර, ආදී සේවාතු ගාඩුවාත්ම, බඩවැල් ඔක්කොම පොළොවට පස් වෙලා ඒ ඔක්කොම පොළොවට පස් වෙලා මරුණට පස්සේ. පොළොවට පස් වෙනවා එහෙම නේද? කෙනෙක් දාන්න පුළුවන් බලදයක් මම විතරනේ පොළොවට පස් වෙන්නේ. ඉනිදි වහම මොකද වෙන්නේ?
ඉන්දියාව මොකද? අලු ටිකත් ඒ වගේ පස්සේ යනවා. නේද? අලු ටික පොළොවට දැම්මම පස්සේ ගඟේ දැම්මම ගඟේ අරට ගිහින් ඉවර වෙලා ගඟ පතුලේ තැම්පත් වෙනවා. එමුනේ පිට. එතකොට පොළොවට පස් වෙලා යන මේ ශරීරයේ කොටස්. ඊළඟට මේ ශරීරයේ තියෙන කුණප කොටස් 12 ආපෝ ධාතුව වැඩි තියෙනවා. ඒව මොකද වෙන්නේ? ජලයට මුසු වෙලා යනවා. බාහිර සමාජයේ තියෙන නේද? පිත්ත, සෙම, කෙල, සොටු, දහඩිය, මූත්‍ර ආදී ඔක්කොම ජලයත් එක්ක මිශ්‍ර වෙලා යනවා. ඊට පස්සේ මේ ශරීරයේ තියෙනවා උණුසුම සිසිලස. බාහිර සමාජයේ තියෙන උණුසුමයි සිසිලසයි එක්ක මිශ්‍ර වෙන දෙයක්. ඒකට කියන තේජෝ ධාතුව. තේජෝ ධාතුව කියන උණුසුමයි සිසිලසයි. නේද? අපේ ශරීරයේ දැන් රස්නයක් තියෙනවානේ. මැරෙනකොට මොකද වෙන්නේ? ඒ රස්නය බාහිර සමාජයේ රස්නයත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ මලසෙට මොකද වෙන්නේ? සීතල වෙලා යනවා. මරුණාම ඇඟ සීතල වෙලා තේජෝ ධාතුව අයින් වෙලා යනවා. බාහිර වාතයේ සමග එකතු වෙලා උණුසුමත් එක්ක එකතු වෙනවා. ඊළඟට වායෝ ධාතුව. වායෝ ධාතුව කියන්නේ මේ ශරීරයේ තියෙන පුරුවන ඇඟලක ස්වභාවයෙන් යුක්ත ආශ්වාස ප්‍රශ්වාස වාතය, උද්ධම්නම වාතය, අදෝගම වාතය ආදී වශයෙන් හඳුන්වන වාතය. මේ ශරීරයේ තියෙන හැම වාතයක් මොකද වෙන්නේ මැරෙනකොට? බාහිර සමාජී වාතයත් එක්ක මිශ්‍ර වෙනවා. අපි අන්තිම විශේෂ ලස්සනට කියන මොකක්ද? අවසන් සුසුම් පොද වාතලයට මුසු කළා. එහෙම කියන්නේ මැරෙනකොට ඔන්න වැඩි උදාහරණ ගන්න. යකාලයට බාර දෙන්නේ යන්නේ. මේ වගේ පඨවි ධාතුවෙන්, වායෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන් රෙන්ට් එකට ගත්ත එකක් නේ. එතකොට මේ ධාතුන්ට අදාළ කොටස් බාර දීලා අතහරින්න වෙනවා. ඒක එක පැත්තක් මේ රූපේ තියෙන. අනිත් පැත්ත මොකක්ද? මේ සතර මහා ධාතු තියෙන්නේ පරිසරයේදී. එතකොට අපි මේ පරිසරයේ ඉන්න සත්වයේ රූපය මුල් කරගන්න. එතකොට පරිසරය තුල තියෙන මේ මූල පදාර්ථ නිසා මේ සත්වයා නිරන්තරයෙන් වෙනස් වෙනවා. අර මූල පදාර්ථ නිසා. උදාහරණයකින් කියනවා නම් අපේ ශරීර හරියට මොන වගේද? එළියට දාපු බත් ඇටයක් වගේ. නේද? දැන් බලන්න එළියට බත් ඇටයක් දැම්මම මොකද වෙන්නේ? ඔක අවුරුද්දට වේලෙනවා, වැස්සට පෙඟෙනවා නේද? එච්චර වෙන්නේ නෑ. දූවිලි වහනවා, ඊළඟට උලංගේ පවණි වේලෙනවා. ඔක නිරන්තරයෙන්ම ඔය බත් ඇටේ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. නේද? දැන් මේ බත් ඇටයක් වගේ තියෙන මේ ශරීරය ගත්තොත් බත් ඇට වගේ නෙමෙයි මෙතන ඉන්න ශරීරය නේද? මා ඇතුළේ නේද? සාමාන්‍ය අපි ගත්තොත් බත් ඇටයක් වගේ තියෙන මේ ශරීර බාහිර සමාජයට මුසු වීම තුළ වෙනස් වෙනවද නැද්ද? දැන් මේ පුඩුවල වාඩි වෙලා ඉඳෙද්දිම වෙනස් වෙනවද නැද්ද? දැන් ඔය තමයි ශරීරෙ මේක අරගෙන ෆෑන් එකේ උලන් වදිනවා. උලන් වදිනකොට මොකද වෙන්නේ? උලන් වදිනකොට ශරීරය වෙනස් වෙනවා. නේද? තාලිය දාලා තියෙනවා නම් ඒවා තෙතමනය නැති වෙලා යනවා. තෝලකට සමහර වෙලාවට ඇඟ වේලෙන්න පුළුවන්. උලන්ගේ දැන් සීතල AC එකේ ඉඳියාම සමහර වෙලාවට ඇඟ වේලිලා යන්න පුළුවන්. ඇඟ වේලෙනවා කියන්නේ මොකක්ද? ඇඟේ තියෙන ආපෝ ධාතුව අඩු වෙලා පඨවි ධාතුව වැඩි වෙනවා. අවුලි ගියාම වේලෙන්න පුළුවන්. වැස්සේ ගියාම පෙඟෙන්න පුළුවන්, තෙමෙන්න පුළුවන්. නේද? ඒතකොට ඒ අවුවට, වැස්සට, හුලඟට, සීතලට, උණුසුමට මේ ශරීරේ විරුද්ධයිද නැද්ද? විරුද්ධයි. කොතන ගියත් මේ ශරීරයේ ඒ වත්තකින් වෙනවා. එතකොට ඒවාට අත්දකින්නට මුහුණ දෙන්නට සිදුවීම නිසා මේ ශරීරය වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා.
එහෙනම් ඔබදී හිතාගෙන ඉදිරියට දැන් මේ වාඩි වෙලා ඉඳෙද්දි මගේ ශරීරය වෙනසක් නැහැ. නැගිට්ටොත් විතරයි වෙනස් වෙන්නේ කියලා එන්නේ නැහැ. වාඩි වෙලා ඉන්න මේ මොහොතේ පවා අපේ මේ රූපය වෙනස් වෙනවා. නැගිටින මොහොතේ රූපය වෙනස් වෙනවා. නැගිටලා ඇවිදින මොහොතේ වෙනස් වෙනවා. වෙනසකට ලක් නොවි මේ රූපය කිසිලෙසකින්වත් පවත්ව ගන්න බෑ. ඒකයි අතරාන්තය. ඇයි? වෙනස් වන සුළු මූල පදාර්ථවල බලපෑම තුල තමයි මේ රූපය නිර්මාණය වෙන්නේ. ඒතකොට මේ මූල පදාර්ථ හේතු හැටියට ගත්තොත් ඒ හේතුන්ගේ ඵලය තමයි රූපය. ඒතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන යමක් හේතුන් නිසා හට ගන්නවද ඒකට කියන්නේ මොකක් කියලාද? සංස්කාර. ඒ සංස්කාර වලට ආවේනික ලක්ෂණය මොකක්ද? අනිච්චා. අනිච්චාවල සංස්කාර. එතකොට මේ රූපය ඒ අනුව බැලුවාම මොනවද කාද? අනිත්‍ය වූ අනිත්‍ය වූ එක. මේ රූපය තුල විඥානය ක්‍රියාත්මක වෙන නිසා යම් මට්ටමක මේ රූපය අනිත්‍ය වෙන එක ටිකෙන් ටික හිමීට වෙන මට්ටමක් තියෙනවා. රූපය තුල විඥානය ක්‍රියාත්මක වෙන නිසා රූපය අනිත්‍ය වෙන එක එක මට්ටමකින් සාපේක්ෂව බැලුවොත් හිමීට ක්‍රියාත්මක වෙනවා. දැන් බැරි වෙලාවක් මේ රූපයෙන් විඥානයේ සිට ඉවත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර වෙනස ඉක්මනින් වෙනවද නැද්ද? ඉක්මනින්ම වෙනවා. නේද? රූපයෙන් විඥානයේ ඉවත් වෙච්ච ගමන් ඒක මල බිනිය මල රුධිරාරියද. මොකද වෙන්නේ? දවසක් හොඳට තියෙයි. දෙකක් තියෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? උද්දමාතක ඔන්න ඉදිමින්න ගන්නවා. විනීලකවන නිල් පාට වෙන්න ගන්නවා. විපුබ්බකවන තනින් තන සරව පිරෙන්න ගන්නවා. විචිත්තකවන තැන් වලින් සත්තු හිල් කරන්න ගන්නවා. අත විචිත්තක ඊට වැඩි සත්තු කන්න ගන්නවා. ලී වැగిලෙන්න ගන්නවා. ලෝහිත පණුව ගහන්න ගන්නවා. පුලවත ඔය ආදී වශයෙන් සත්තු කඩාගෙන ඒ අන්තිම කියලා මේක ඉක්මනට වැඩි කල් නොගොස් උපරිමෝණයයි සති දෙකක් ඔය කාල සීමාවේදී සම්පූර්ණයෙන්ම විනාශලා 60 දවඩපත් වෙලා ගිහිල්ලා පොළොවට පස්සෙලා කරා. එතකොට පින්වත්නි එවන් ශනිකව වෙනස් වෙලා යන සුළු රූපයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ කාලින්දාස් මහත්මයා අන්නේ වාගේ අනිත්‍ය වූ රූපයක් උරුම කරගත්ත කෙනෙක්. සංස්කාර වල. එතකොට ඒ රූපය උපාදානය කරගෙන මේ ලෝකයට පහළ වෙච්ච එතුමා කර්මානුරූපව ජීවත් වුණා. කර්මානුරූපව මේ ලෝකයේ එනකොටගෙන ආපු ආයු ප්‍රමාණය අවසන් වීම නිසා ලෝකයෙන් සමුදෙන්න සිද්ධ වුණා. ඉපදුණා, ඉපදටපත් වුණා, භාවයටපත් වුණා. අනිත්‍යතාවයට දුරුවන. දැන් එහෙම වෙන්නේ මෙතුමාට විතරද? නෑ. ඉපදුනා නම් අපි හැමෝටම ওই ධර්මතාවය වෙනවා. කවදා කොතනකදී කොහොම වෙයිද කියලා නිශ්චිතව ප්‍රකාශ කරන්නට නොහැකි වුණා. කවදා හරි ඒකාන්තයෙන්ම ওই කියන ධර්මතාවය උරුම වෙනවා. අන්න ඒ ධර්මතාවයේ උරුමයි කියලා තේරුම් ගන්නේ නැති අය තමයි අපිටත් මේක උරුමයි කියලා අවබෝධ කරගත්තේ නැති අය තමයි මරණයේදී අඬන්නේ. නේද? මරණයේදී අඬන්නේ. එතකොට ඔයත් ජීවිත කාලේ කොච්චර මලගෙවල් වල ගිහිල්ලාද? අප්‍රමාණ ගිහිල්ලාද? ඒ වුණාට ඔබේ කවුරු හරි කෙනෙක් මරුණොත් අඬනවද නැද්ද? අඬනවා. ඒ කියන්නේ මොකක්ද? පාඩම් ඉගෙනගෙන නැහැ. ඒකයි මේ මැරෙන හැමෝම නොකියා කියා යන වටිනා පාඩම අපි ජීවිතේ ඉගෙනගෙන නැහැ. ඒ ඉගෙනගෙන නැති හින්දා අපි මරණය අපේක්ෂා කරන්නේ නැහැ. අනිත් අය කරුණට කවන්නේ අපේ අය මැරෙන්නේ නැතුව කියන
හැඟීමෙන් අපි කල්ගත කරන්නේ. ඒ නිසාම අනිත් අය මරුණට දුකක් නෑ. අපි අය මරුණහම අන්ත දුක ඇති වෙනවා. මොකද අපි මරණය අපේක්ෂා කරන්නේ නැති නිසා, බලාපොරොත්තු වෙන්නේ නැති නිසා. නමුත් යමෙක් කල්පනා කරනවා නම් මේ රූපය අනිත්‍යයි, හේතුන් නිසා හටගත් රූපය අනිත්‍යයි කියලා, ඒ රූපය අත්හරින්න වෙනවා, වෙනස් වෙන්න වෙනවා කියලා තේරුම් ගත්තොත් ඒ වෙනස හමුවේ එයා කම්පා වෙන්නේ. ඉතින් ඔන්න දැන් රූපය කියලා කියන්නේ හේතුන් නිසා හටගත් එක, සංස්කාරය. ඒක අනිත්‍යයි. දැන් අපිට ඒක පැහැදිලි. ඊට පස්සේ පංචස්කන්ධය තව හතරක් තියෙනවා. මොකද අනිත්‍ය දෙවෙනි එක මොකක්ද? රූප, වේදනා. වේදනා කියලා කියන්නේ සංස්කාරය. වේදනා කියන්නේ මොකක්ද? වේදනා කියන්නේ එක අතකින් බලුවොත් සිතුවිල්ල. නේද? වේදනාව සිතුවිල්ල. වේදනාවෙන් කරන්නේ මොකද්ද? විඳින ස්වභාවය. අරමුණු විඳින ස්වභාවය. අපි දන්නවා අපිට මිනිස්සු විදිහට ගත්තාම ඉන්ද්‍රයන් 6ක් තියෙනවා. මොනවද ඉන්ද්‍රයන් 6? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ඉන්ද්‍රයන් 6ට ගෝචර වෙන අරමුණු 6ක් තියෙනවා. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා. එතකොට ඇහැට රූපයක් පේනකොට අන්නේ රූපය පේන මට්ටම, රූපය පෙනීම තමයි වේදනාව කියන්නේ. කනට ශබ්දයේ ඇසීම තමයි වේදනාව කියන්නේ. නහයට ගඳ සුවඳ දැනීම තමයි වේදනාව කියන්නේ. ඒ අනුව ගත්තාම වේදනා කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඇහැයි රූපයයි චක්කු විඥානයේ එකතු වීම නිසා හටගන්න වේදනාවට කියන්නේ චක්කු සංපස්සජා වේදනා. ඊළඟට කනයි ශබ්දයයි සෝත විඥානයයි එකතු වීම නිසා හටගන්න වේදනාවට කියන්නේ සෝත සංපස්සජා වේදනා. ඒ විදිහට වේදනා 6ක් තියෙනවා. ඒක වේදනාව කියන එක මොන වගේ එකක්ද? වේදනාවක් සංස්කාරයක් කියලා මම කියනවා. සංස්කාර වල ස්වභාවය මොකක්ද? උපාද වය තමයි. ඇති වෙනවා, නැති වෙනවා. අනිත්‍යයි. සරලව කිව්වොත් සංස්කාර අනිත්‍යයි. ඒතර වේදනාව මොන වගේද? අනිත්‍යයි. බුදුහාමුදුරු වේදනාව හඳුන්වන්නේ කොහොමද? වේදනා බුබුලූපමා. වේදනාව දිය බුබුලක් වගේ. දිය බුබුලක් වගේ. දැන් වතුරට කවුරුහරි කල් කැටයකින් ගැහුවොත් මොකද වෙන්නේ? එක සැරේට මේ ඝර්ෂණයත් එක්ක දිය බුබුලක් හට ගන්නවා. හටගෙන ගොඩක් වෙලා තියෙනවා? නෑ. හටගත්ත සැනින්ම කැඩෙනවා. ආන්නේ වගේ තමයි වේදනාව. ඒ කියන්නේ වේදනාව අනිත්‍යයි කියන්නේ. කොහොමද අනිත්‍ය වෙන්නේ? වර්ග තුනකින් අනිත්‍ය වෙනවා. වේදනා වර්ග තුනක් තියෙනවා. මොනවාද තුන? සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. ඒතර සුඛ වේදනාව දුක්ඛ වේදනාවෙන් අනිත්‍ය වෙනවා. සුඛ වේදනාව උපේක්ඛා වේදනාවෙන් අනිත්‍ය වෙනවා. එච්චරද නෑ. සුඛ වේදනාව සුඛ වේදනාවෙන් අනිත්‍ය වෙන්න පුළුවන්. හිතන්න ඇහැට ලස්සන රූපයක් පේනවා. මොකක්ද ඇති වෙන වේදනාව? චක්කු සංපස්සජා සුඛ වේදනා. ඇහැට පේන්නේ ඒ ලස්සන රූප විතරද? නෑ. වෙන පැත්තක් කරලා බලනකොට තව ලස්සන බලක් දකිනවා. එතකොට මොකක්ද ඇති වෙන්නේ? ඒ චක්කු සංපස්සජා සුඛ වේදනාව. හැබැයි ඉස්සෙල්ලත් ඇතුලේ චක්කු සංපස්සජා සුඛ වේදනාව තමයි. හැබැයි අරමුණ වෙනස් වෙන රූපයක්. දැන් මේ සුඛ වේදනාව ඇති වෙන්නේ හේතුවේ තව රූපයක්. ඒතර මුලින් ඇති වෙච්ච සුඛ වේදනාව දෙවනුව ඇති වෙච්ච සුඛ වේදනාවෙන් මොකද වෙන්නේ? අනිත්‍ය වෙනවා, වෙනස් වෙනවා. ඒතර සැපෙන් සැප වෙනස් වෙනවා. සැපෙන් දුක වෙනස් වෙනවා. දුකෙන් සැප වෙනස් වෙනවා. දුකෙන් උපේක්ඛාව වෙනස් වෙනවා. ඊට පස්සේ උපේක්ඛාවෙන් දුක වෙනස් වෙනවා. සැපෙන් උපේක්ඛාව වෙනස්. ඔය ආදිවාසී එකින් එක වෙනස්. ඒක බලන්න නිතරම වේදනාව වෙනස් වෙනවද නැත්නම් කොච්චර ඉක්මනට වෙනස් වෙනවා. ඒ කියන්නේ වේදනාව අනිත්‍යයි. ඇයි එහෙම අනිත්‍ය වෙන්නේ? මොහොතින් මොහොතම වේදනාව ඇති කරන සුළු ස්පර්ශ වෙනස් වෙනවා. අර එක්කිවි වෙනස් වෙනවා. ස්පර්ශය තමයි වේදනාව ඇති කරන්න හේතුව.
වේදනාව සංස්කාරයක් නම් සංස්කාර කියන්නේ හේතු නිසා හටගත්ත දෙයක් නම් වේදනාව හටගන්න හේතුව තමයි මොකක්ද? ස්පර්ශය. පස්ස පච්චය වේදනා. වේදනාව විතරක් නෙවෙයි ස්පර්ශය නිසා හටගන්නේ. සංඥාවක් හටගන්නේ ස්පර්ශය. පස්ස පච්චය වේදනා පස්ස පච්චය සංඥා. එතකොට ස්පර්ශය වෙනස් වෙනකොට මොකද වෙන්නේ? වේදනාවක් වෙනවා වෙනස් වෙනවා සංඥාවක් වෙනස් වෙනවා. දැන් බලන්න මේ පණ කියන පෑ ඇතුළත ඔබේ වේදනා කීයක් වෙනස් වෙලා යන්නේ? ඔබ දැන් බණ කියනකොට මා දිහා බලාගෙන ඉන්නවා. ඒව බලාගෙන ඉන්නකොට ඔබට දැනෙන්නේ මොකක්ද? චක්කු සංපස්සජා වේදනා. සුඛ වේදනා දුක් වේදනා කියලා මම දන්නේ නැහැ. මහා පිළිපද ඔබේ තියෙන ආකල්පය අනුව ඔබට කිසියම් වේදනාවක් ඇති වෙයි. ඒකෝර මා දිහා විතරමද බලන්නේ? නේ ඔය බලන අතරේ බුලත් රට්ටිය ගැන බලනකොට දෙන්න පුළුවන්. ඔරලෝසුව ගැන, මේසෙ ගැන, පුතු ගැන නේද? මේ බුදු පිළිමේ ගැන පිටිපස්සෙන් පේන ජනේලි කර්ණික ගැන වට පිටහැර මොග්ගමේ ඉන්න කෙනා ගැන ඔය ආදිවාසී බැරිනවා. ඒ බැලෙන හැම මොහොතකදී වේදනාවක් තියෙනවා. එතකොට එහෙම බලාගෙන ඉන්න ගම මොකද කරන්නේ? කනින් අහනවා, බණත් අහනවා. එතකොට මොනවා? සෝත සම්පස්සජාවේ. එතකොට බණ අහනවා කියලා අහන්නේ මොනවද? ශබ්ද. මම කටින් පිට කරන වචන. වචන හැදිලා තියෙන මොනවද? අකුරු වලින්. එතකොට එක අකුරක් කියන්නේ මොකද්ද? එක ශබ්දයක්. එක අකුරක් කියන්නේ ශබ්දයක්. එතකොට වචනේ අපි හිතමු අකුරු තුනක වචනයක් ගන්න. ශබ්ද තුනක්. නේද? අකුරු තුනක වචනයක් කියන්නේ ශබ්ද තුනක්. එතකොට එක ශබ්දයයි කනට එක වෙලාවක ඇහෙන්නේ. අපි හිතමු එක වචනයක් එක සැරේට ඇහුණා කියලා. නෑ. එක සැරේට නෙවෙයි. එක අකුරක ශබ්දය එක සැරයක් ඇහිලා දෙවෙනි අකුරේ ශබ්දයේ දෙවෙනි සැරේ ඇහෙනකොට පළවෙනි අකුර අයින් වෙනවා. පළවෙනි ශබ්දය අයින් වෙනවා. තුන්වෙනි අකුරේ ශබ්දය ඇහෙනකොට දෙවෙනි ශබ්දය අයින් වෙනවා. හැබැයි මේක අපිට දැනෙන්නේ කොහොමද? එක විදියට ඇති වෙනවා කියලා. ඒ ඇයි වේගවත් ක්‍රියාකාරීත්වය නිසා. අනිතර කියන උදාහරණ ගිනි පෙරෙල්ලක් අරගෙන නිකන් අල්ලන් ඉඳලා පෙරෙල්ල වගේ පේනවා. වේගින් කරකවුවොත් මොකද වෙන්නේ? වලල්ලා, ගිනි වලල්ලා. ආන්නේ වගේ වේගවත් මේ ඔක්කොම අරමුණු වෙනස් වෙනවා. මේ වේගයත් එක්ක අපි තේරුම් ගන්න මොකද වෙනස් වීම? අනිත්‍යය. එහෙනම් අපි තේරුම් ගමු. ස්පර්ශය කියන ක්ෂණිකව වෙනස් වෙනවා. ඒ ස්පර්ශයෙන් නිර්මාණය වෙච්ච වේදනාවයි සංඥාවයි වෙනස් වෙනවා. සංඥා කියන අරමුණ අඳුර ගන්න ස්වභාවය. ඒතකොට ඒ නිසා ස්පර්ශයෙන් වේදනාව හට ගන්න නිසා ස්පර්ශයෙන් සංඥාව හට ගන්න නිසා වේදනාවයි සංඥාවයි දෙකම සංස්කාර. ඒතකොට සංස්කාර නම් අනිත්‍යයි වෙනස් වෙනවා. සබ්බේ සංඛාරා අනිත්‍යයි. ඊට පස්සේ සංස්කාර එතන තව එකක් කියනවා. සංස්කාර කියන තව අදහසකින් සංස්කාර කියනවා. මොකද ඊතන සංස්කාර කියන්නේ සිතුවිලි. සංස්කාර කියන්නේ සිතුවිලි වලට අපි ධර්මයේ දක්වන තව වචනය තමයි සංචේතනා කියනවා. එතකොට මේ සංචේතනා සිතුවිලි මොන වගේද? ඒවා හටගන්නේ මොනවත් එක්ක? විඥාණය මුල් කරගෙන. සිතුවිලි හටගන්නේ විඥාණයත් එක්ක. එහෙමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඊළඟ විඥානීය පදනම් කරගෙන තමයි හිතට සංස්කාර ගොඩ නැගෙන්නේ. සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය සංඛාරක්. විඥානය හටගන්නේ මොකෙන්ද? නාම රූපත් එක්ක. නාම රූප කියන්නේ විඥානයේ පැවැත්ම තියෙන්නේ. නාම කියන්නේ සිතුවිලි, රූප කියන්නේ ශරීරය. දැන් අපි මානසික විදිහට ගන්නේ ඇයි? මේ රූපේ මනුෂ්‍ය රූපය සත්‍ය කියලා ගන්නේ ඇයි? මේ රූපේ සත්‍ය කියලා ගන්න මේ රූපේ විඥානේ තියෙන හින්දා. දැන් බලන්න ඔය ළඟ තියෙන පුටුව සත්‍ය කියලා ගන්නවද? නෑ. රූපයක්ද නැද්ද? රූපයක්. නේද? පුටුව රූපයක් නේ. දැන් පුටුව සත්‍ය කියලා ගන්නවද? නෑ. ඇයි ගන්න නැත්තේ? පුටුවේ විඥානයක් නෑ. නේද? පුටුවේ
විඥානයක් නැහැ. ඒතර විඥානේ පවත්ව ගන්න නම් මොකක්ද තියෙන්න ඕන? රූප විතරක් තිබිලා හරියන්නේ නැහැ. සිතුවිලි තියෙන්න ඕන. නාම කියලා කියන්නේ ඒක. අර වේදනා සංඥා සංඛාර කියන සිතුවිලි ටික තියෙන්න ඕන. ඒ සිතුවිලි වලට තමයි නාම කියන්නේ. ඒ නාමයි අර රූපයයි එකතු වෙන තැන අන්න විඥානේ ක්‍රියාත්මක වෙනවා. එතකොට එතන පංචස්කන්ධයක් තියෙනවා. අන්නේ පංචස්කන්ධය උපාදානය කරගෙන ආසක්ත කරගෙන ඉන්න කෙනා සත්වයේ කියනවා. එතකොට මේ පංචස්කන්ධෙම නිර්මාණය වෙලා තියෙන්නේ මොන වගේ දේවල් වලින්ද? මොහොතක් පාසා ඇති වෙලා නැති වෙලා යන දේවල්. ඒවා නාම රූප ගත්තොත්, සිතුවිලි ගත්තොත් නේද? ඇති වෙලා නැති වෙලා. සිතුවිලි කියන්නේ එක චිත්තක්ෂණයක ආයු කාලෙ තියෙන. දැන් මේ පැය ඇතුළත ඔබේ හිතේ කොච්චර සිතුවිලි ඇතිවෙලා නැති වෙන්නේ? දැන් මේ ඇතිවීම නැතිවීම ඒවා අනිත්‍ය ඔබට නවත්තන්න පුළුවන්. කිසිලසකින්වත් බැහැ. බුදුහාමුදුරුවන්ටවත් මේ අනිත්‍ය ධර්මතාවය නවත්තන්න බෑ. එහෙනම් අන්න ඒ යථාර්ථයේ තේරුම් අරගෙන මොකද කරන්න ඕන? වෙනස් වෙලා යන දේවල් නොවෙනස්ව පවත්ව ගන්න උත්සාහ කළොත් අන්තිමේදී අසාර්ථක උත්සාහයක ඉදිරි ප්‍රතිඵලය දුක විතරයි කියලා තේරුම් අරගෙන එයා ඒ වෙනස් වෙන දේවල් වල බැඳෙන්නේ නැහැ. ඒවා මට ඕන විදිහට තියෙන්න ඕන කියලා හිතලා අල්ල ගන්න යන්නේ නැහැ. ඒවා අල්ලා ගන්න යන්නේ නැත්තම් ඒවා වෙනස් වුණා කියලා දුකක් නැහැ. මේ ලෝකේ මොනතරම් පංචස්කන්ධ ඇති වෙලා නැති වෙලා යනවා. මේ තුන් මාසය ඇතුළත ඔබ හිතන්න කොච්චර ඔය වගේ පංචස්කන්ධ උපාදාන කරපු සත්වයෝ මැරිලා ගිහිල්ලා ඇත්තේ. වැඩි ඕනේ හොයලා කනත් දෙන්නේ චුට්ටක් තුනේ ඇත්තේ නේද? ඔතනින් යන වාරයක් වාසා ඔබ පරලෝක යන ජීවිතය පස්වලට ගින්නට අසු කරන සිරුරු දැකලා ඇත්තේ. ඇයි ඔබට ඒ අය පිළිබඳව කඳුලක් නූපදුනේ? ඇයි ඔබ ඇඬුවේ නැත්තේ? ඇයි ඔබ සැලුනේ නැත්තේ? ඇයි ඔබ දුක්ුනේ නැත්තේ? ඒ අය හා ඔබ අතරේ බැඳීමක් නැතිද? ඒතර මේ මහත්මාගේ කාණිකදාස මහත්මාගේ වියෝගයේ නිසා දුකක් ඇතිවෙන්නේ නැති වෙන මොකක් නිසා? එතුමා හා බැඳීමක් තියෙනවා. දුක ඇති වෙන්නේ බැඳීමේ ස්වභාවය. ඒකයි කියන්නේ බැඳීමේ තරමටයි රිදීම. බැඳීමේ තරමටයි රිදීම. ඒකට බැඳීමක් නැති තැන රිදීමක් නැහැ. ඒතර බැඳිලා තියෙන්නේ කොහොමද? මමය මගේ කියලා හිතලා. ඒතර මමය මගේ කියලා හිතලා තියෙන්නේ මට ඕන විදිහට පාලනය කරගන්න බැරුව නිරන්තරයෙන්ම අනිත්‍ය වෙන ගොඩවල් පහ. ආන්නේ යථාර්ථය කවුරු හරි කෙනෙක් තේරුම් ගත්තා නම් එයා වෙනස් වෙලා යන දේවල් වල බැඳෙන්නේ නැහැ. එයා ඒ වෙනස අපේක්ෂාවෙන් යුතුව ඒ දේ පරිහරණය කරනවා. ඒ දේ පරිහරණය කරනකොට එයා දන්නවා කවදා හරි මේවා මාතහැර යන බව. සබ්බම් පහය ගමනියම් සියල්ල අතහැරලා යන්න වෙන බව එයා දැනගෙන ඒත් එක ජීවත් වෙනවා. එහෙම නිසා අතහරින්න වෙලාවක් ආවොත් දුකක් නැතිව අතහරින්න එයාට හැකියාව ලැබෙනවා. ආන්නේ මානසිකත්වය ගොඩනගා ගන්නවා නම් කවුරු හරි කෙනෙකුට තේසං උපසමෝසකෝ මේ කියන තණ්හාව සංසිඳ වීමම එයාට පරම සුවය වෙන නිවන් සුව ලං කරන්නට උපකාරයක් වෙනවා. ආන්නේ නිවනින් නිවි සැනසෙන්න ඔබ අපි දරා සිටින මේ පංචස්කන්ධයේ ස්වභාවය මුදින් වටහාගෙන අප්‍රමාදීව කුසලයට නැඹුරු වෙමින් ත්‍රිලක්ෂණයෙන් මේ සියලු දේවල් පරිහරණය කරන්න සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය වටහාගෙන නොබැඳුණු මනසකින් වාසය කරන්න අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා අභාව ප්‍රාප්ත කාලීනදාස මහත්මයා නොකිය කියා යන පාඩම
හොඳින් හිතට අරගෙන මේ මරණ ධර්මතාවයේ අප කරාද කියලා මොහොතේ හෝ උදා වෙනවායි කියලා තේරුම් අරගෙන ඒ වෙලාවට නොසිස් පුද්ගලයෝ විදියට පරලෝක ගමන සාර්ථකව ගත කරන්න යන්න සූදානම් වෙන්න. ඒ සඳහා යන දිනාටම මේ අනුශාසනාව මාර්ගෝපදේශනයක් වේවා කියලා ඉතිස්කි ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තක්නමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණ සංසිද්ධමලුතු නිවන් සුව සැලසෙව්වා. පින්වත්නි, අද හැමෝම එකතු වෙලා මේ තුන් මාසකට කලින් පරලෝසපත් කාලින්දරස් මහත්මයාට පරලෝකින් සංග්‍රහ කරන්න පිළිමනෝරා කරන්නයි මේ බොහෝ දෙනාට බණහන්න පිට සලසන වටිනා ධර්ම දානමය කුසලයක් පහළ කරගත්ත මොහොත රැස් කරගත් උදාාර කුසල ශක්තිය කාලින්දරස් මහත්මයාට ඔබ හැම දිනාටම පරලෝසපත් සියලු ඥාතීන් අනුමෝදන් කරමු. සියලු ඥාතීන් පින් අනුමෝදන් සුවපත් වෙත්වා කියලා අදහසින් ඥාතීන් පිළිදෙන ගාථාව කියන්නේ ඉදම්මේ ඥාතීන් දෙවියන්ට වෙන්නේ තාවතාවයි. මේ උදාාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බල මහිමේ පින්වත් සෑම සියලු දෙනාටම සහභාගී වුණ අතරික දුන්න උදව්පකාරක හැමෝටම විශේෂයෙන්ම පින්පින් සම්බන්ධී කරගෙන දැනුවත් කළා අපේ පින්වත් අයවරත්නායක මාත්‍යාන්‍යයන්ට අපිට මේ පිළිබඳව සිහිපත් කළා. ඉතින් ඒ අනුව අපි මේ දේශනාව ආරම්භ වැඩකලේ පින් හැමෝටම සහභාගී වෙන දෙනාටම සියලු යහපත ශාන්තිය සතුට උදා වේවා. මේ කුසල හැමද අමා නිවන් සුව පිණිසම පවතිවා කියලා සාදුකව ප්‍රාර්ථනා කරනවා. එදගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං උත්තරා පචායෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti නිවච අතෝ නිපාන සම්පatti ඉමිනාතේ සමිද්දතු නමදිනා
TG Video Studio.